දරුවනි අද අපට අපි ඔබට ඉදිරිපත් කරන දෙවෙනි කොටස සාමාන්‍ය දැනීම බහුවර්ණ ප්‍රශ්න බැංකුවට විභාගයේ බැංකුවට වැඳීමට තියෙන ශිෂ්‍යයින්ට EPF විභාග සඳහා ලෑස්ති වෙන ශිෂ්‍යයින්ට තමයි අපි මේක ඉදිරිපත් කරන්නේ. එක 2024 වර්ෂයේ ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිත වෙළඳපොළ මිල අනුව සහ ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදන රටේ ජාතික නිෂ්පාදනය අනුව කීයද යන එක තමයි අපි 11 ප්‍රශ්නෙට අහන්නේ. ඒක $4,516යි $4,404යි. දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ 2025 මැයි මාසයේදී ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන එක ණය මුදලක් ලබා දුන්නා. ඒ ණය මුදල ලබා දීමේ මූලික අරමුණ කොහොමද කියන එකයි දරුවා අපි මේ ප්‍රශ්නෙන් අහන්නේ. මූලික අරමුණ රටේ රැකියාව උත්පාදනය සහ පුද්ගලිකාන්තයේ සංවර්ධනය උද්දීපනය කියලා තමයි අරමුණ. 13 වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ පිරමීඩ වැනි වාංචනික වැල්ලීපීමේ ක්‍රම තහනම් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කරලා තියෙන්නේ මොන පනතක් මතද? ඒක මෙතන තියෙන්නේ 88 බැංකු පනතේ 83 වෙනි ඈ කියන මොකන්තිය අනුව. විශේෂයෙන් ඊළඟ 14 මුදල් විසුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට අදාළ මුල්‍යකරණය වැනි සාපරාධික ක්‍රියාවක් යම්කිසි වාණිජ බැංකුවක් දැනගත්තොත් ගනුදෙනු අතර 2006 ගනුදෙනු වාර්තා කිරීමේ පනත අනුව ඒ වගේ දෝෂයක් දැනගත් වහාම දින දෙකක් ඇතුළත වාණිජ බැංකුව යම්කිසි ආයතනයකට දැනුම් දෙනවා. ඒ ආයතනය කුමක්ද කියන එකයි අහන්නේ. ඒ ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය. ඊළඟට අපි අහන ප්‍රශ්න 15 ශ්‍රී ලංකාවේ මහ බැංකුව 2024 මැයි මාසයේ එළිය දැක්වුවා මූල්‍ය සාක්ෂරතා මඟ පෙන්වීම ෆයිනෑන්ෂල් ලිටරසි රෝඩ්මැප්. මේක වැඩ පිළිවෙල අදාළ වෙන්නේ කුමන කාලයක් සඳහාද? අදාළ වෙන්නේ 2024 සහ 2027 කියන අතර අවුරුද්ද සඳහා. ඊළඟට ඔබ ඇත්තටම බැංකුවේ අනාගතයේ බැංකුවේ සේවකෙක් වෙන්න බලාපොරොත්තු වෙන මේ බැංකු විභාගවල අවසාන අරමුණ ඉගෙන පුතා. ඒ බලාපොරොත්තු වෙනවා නම් මේ IEPF කියන අපගේ පන්තිමාලාව හැම පෙරතුරාදම ඔන්ලයින් පිටකරලා තියෙනවා. IPSL ආයතනයේ මධ්‍යම පළාත පිළිගත් එකම ආයතනය IFB කොලේ ඔබට පුළුවන් එකට කතා කරලා ඒ පන්තිවලට ඇතුළත් වෙන්න. දැන් ශ්‍රී ලංකාවේ අනුමත පිළිගත් විදේශ මුදල් වර්ග කීයද? පිළිගත් විදේශ මුදල් වර්ග 16යි. ඉන්දුනීසියාව, මැලේසියාව, දකුණු අප්‍රිකාව වැනි රටවල් මුදල් වර්ග පිට ඇතුළත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මහා බැංකුව 2025 වර්ෂයේ සැමරීමට අදහස් කරන්නේ කුමන සංවත්සරයද? මේ සංවත්සරය තමයි 75 වෙනි සංවත්සරය. හොඳයි. ඊළඟට රටේ වාණිජ බැංකු අතර දේශීය පද්ධති වැදගත්කමක් ඇති බැංකු සංඛ්‍යාව කීයද? විශේෂයෙන් අපි දන්නවා අපේ රටේ බැංකු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ රටේ තියෙන බැංකු අතර මූල්‍යමය ශක්තිය, මූල්‍යමය වත්කම්, ඒ තියෙන සංකීර්ණතාවය වගේ කරුණු අරගෙන පාසල් ශ්‍රී ජාත්‍යන්තර ආයතන නියාම වලට විදියට අපේ රටේ වාණිජ බැංකු වර්ග කරනවා. ඒකට අපි කියනවා DSIB කියලා. දේශීය පද්ධති වත්කම් බැංකු. මේ බැංකු ලංකාවේ කීයක් තියෙනවද? මේ බැංකු තියෙනවා 5ක්. කියන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, ප්‍රධාන බැංකුව පාට මේ බැංකුව ඇතුළත් වෙනවා. ඊළඟට මෑතදී මේ දේශීය පද්ධති වැදගත්කම ඇති බැංකුව විදියට තෝරාගත්තේ පුතා මොන බැංකුවද? තෝරාගත්තේ සම්පත් බැංකුව. ඒක තමයි පස්වෙනි බැංකුව. හොඳයි. ඊට පස්සේ 2023 සැප්තැම්බර් මාසයේ සම්මත වුණු ඔය නව පනත අංක 16 අංක 16 පනත විදියට මුලින් තිබුණු මුදල් මණ්ඩලය වෙනුවට නව පාලක මණ්ඩලයක් සහ මුදල් ප්‍රතිබද්ධ මණ්ඩලයක් පත් කළ ඒවයි සමාජික සංඛ්‍යාව විදියට. පාලක මණ්ඩලය සමාජික 7යි, මුදල් ප්‍රතිබද්ධ මණ්ඩලය සමාජික 11යි. මේ දෙකේම සභාපති මහ බැංකුවේ වැඩ.
හොඳයි දැන් ඔබට මම මේ දේශනය පවත්වන්නේ ආචාර්ය කමගේ මම IAP ආයතනයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා. ඔබට මේ අපි දුන්නේ දෙවෙනි වතාව. දැන් ඊළඟ තුන්වෙනි පාඩමත් අපි ඔබට ඉතාම ඉක්මනින් දෙනවා. හොඳයි එහෙනම් පුතා ඔයගොල්ලන්ට ස්තුතියි.